හරි පුතේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2021 එහෙම නැත්නම් 2021 22 O level commerce pass paper වලට ඇවිල්ලා තියෙන ලාභ හෝ අලාභ ප්‍රකාශ ගානයි මුල්‍ය තත්ත්ව ප්‍රකාශ ගානයි කොහොමද පියවරෙන් පියවරට හරිම ලේසියෙන් හදාගන්නේ කියලා. හරි. ඔයාලට දීලා තියෙන ගාන නිර්මලාගේ ව්‍යාපාරයේ 2021 12:31 දිනට ශේෂ පිරික්සුම අපිට තොරතුරු ටික දීලා තියෙනවා. ඒත් එක්කම අපිට මේකේ දීලා තියෙනවා වැදගත් අමතර තොරතුරු තුනකුයි. ඒත් එක්ක අපෙන් අවශ්‍ය වන්නේ අපි අර කිව්ව ලාභවල ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ තමයි අපෙන් ඉල්ලන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා එකපාරක් මේ ගාන කියව ගන්න. එකපාරක් මේ ගාන කියවගෙන ඔයා කරන්න ඕනේ හරිම පිළිවෙලට මෙන්න මේ තියෙන ආකෘති දෙක ඇඳ ගන්න ඕනේ. මම මේක ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඇඳලා තියෙන්නේ වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නේ නැතුව. මොකද ඔයාලට ගොඩක් පහසුවෙන් සහ ඉක්මනට මේක හොඳට පේන්න තමයි මම මේක කරලා තියෙන්නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඔයා මෙන්න මේ ප්‍රකාශය වල දීලා තියෙන ව්‍යාපාරයේ නම, ඒ කාලච්ඡේදය සහ මූල්‍ය ප්‍රකාශයේ නම. මෙන්න මෙවුවා හරි පිළිවෙලට ලියා ගන්න ඕනේ. මොකද මේවට ලකුණු හම්බ වෙනවා භාගේ සම්පූර්ණ එක ලකුණක් හම්බ වෙනවා. මෙන්න මේ ලියා ගන්න දෙකට. මේක අපිට දීලා තියෙන්නේ මොකද්ද බලන්නකෝ. අපිට මේ ගාන දීලා තියෙන්නේ නිර්මලාගේ ව්‍යාපාරය. මේ තියෙන්නේ නිර්මලාගේ ව්‍යාපාරය. අපෙන් අහන්න දේ තමයි මෙන්න මේක මේ තියෙන්නේ. අපිට මෙතන දාන්න තියෙන්නේ මේ නිර්මලාගේ ව්‍යාපාරය කියන කෑල්ල විතරයි. අනිත් එක මෙන්න මේක අපිට ලියන්න පුළුවන්. මේ නිර්මලාගේ ව්‍යාපාරය 2021 12:31 දිනෙන් අවසන් වර්ෂ සඳහා ලාභවල ප්‍රකාශයයි 2021 12:31 දිනට. ඔන්නක ගොඩක් වැදගත්. මොකද අපි ලාභ හෝ අලාභ ප්‍රකාශය හදන්නේ අවුරුද්දකට. ඒ නිසා අපි එක ලියනවා 2021 12:31 අවසන් වර්ෂය සඳහා ලාභවල ප්‍රකාශය කියලා. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදන්නේ සාමාන්‍යයෙන් නිශ්චිත දිනකට. ඒ නිසා අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 12:31 දිනට කියලා. හරිද? ඒක හදාගත්තට පස්සේවා අර මං කියලා දීලා තියෙන අනිවාර්යෙන් එන්න ඕනේ කියලා දීලා තියෙන විස්තර ටික දාලා ඔයා මෙන්න මේ විදිහට ලාභවල ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වාලා රූල් කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ මේ ගාන පටන් ගන්න තියෙන අපිට අමතර තොරතුරු වලින්. හරි බලමුකෝ. ඉස්සෙල්ලාම දීලා තියෙනවා අපිට 2021 12:31 දිනට ඉතිරි තොගේ පිරිවැය රුපියල් 20000ක් කියලා. හරි. මේ දීලා තියෙන අවසන් තොග ගැලපීම. ඔයා දන්නව දැනටමත් කොහොමද අවසන් තොගේ ගලපන්නේ කියලා? අවසන් තොගේ කියලා කියන්නේ ඒ ව්‍යාපාරේ කටයුතු කරලා ඉවර වෙන අවුරුද්දේ අවසාන දවසටත් විකුණුනේ නැති, ඒ කියන්නේ විකුණ ගන්න බැරි වෙච්ච බඩු තොගයක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් පුතේ, ඒ කියන්නේ ඕන ව්‍යාපාරයක ඒ අවුරුද්ද ඉවර වෙද්දී ඒ කඩේ තියෙන බඩු ඔක්කොම ටික විකිණලා ඉවර වෙන්නේ නැහැ. යම්කිසි බඩු ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? මේ නිර්මලාගේ ව්‍යාපාරයේ මෙයා කියනවා රුපියල් 20000ක භාණ්ඩ තොගයක් තාම ඉතුරු වෙලා තියෙනවා කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අවසන් තොගේ තැන් දෙක ගලපන්න ඕනේ කියලා මං කියලා දුන්නා. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ලාභ වල ප්‍රකාශයේ අවසාන දිනට තොගේ මේ තියෙන්නේ 2021 12:31 නේ අවසාන දවස. එහෙනම් එතනින් අපි මොකද කරන්න ඕනේ? අවසාන තොගය අඩු කරන්නයි ඕනේ. ඇයි මම මේ අඩු කරේ? විකුණුම් පිරිවැය කියන්නේ පුතේ ඒ කාලච්ඡේදය තුල විකුණපු බඩුවල පිරිවැය. ඉතින් બોලේ මේ මොකද්ද කියන්නේ? අවසාන දිනටත් විකුණුනේ නැතිව ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. එහෙනම් අපිව විකුණලා නැහැ තව. එහෙනම් විකුණුම් වියදමක්ද මේක තාම අපිට නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? විකුණුම් පිරිවැයෙන් මේක අයින් කරන්න ඕනේ. මොකද තාමත් මේක විකිණිලා නැහැ. මොකද විකුණුම් පිරිවැය කියලා කියන්නේ අපි ඇත්තටම විකුණපු භාණ්ඩවල පිරිවැය. ඔන්න අපි ගැලපීමේ 150ක් ඉවරයි. අපි යන් දැන් ඉතුරු 150ට. මේ බලන්නකෝ. අවසාන දිනටත් අපි ගාව තොගයක් තියෙනවා. අපි දැන් මේක විසිකන්නද? බෑනේ. එහෙනම් අවසාන දිනට ඉතුරු වෙලා තියෙන තොගේ කියලා කියන්නේ ඒක අපේ ජංගම වත්කමක්. මොකද තොගේ කියන්නේ මොකද අපිට ජංගම වත්කමක්. ඒ නිසා ඔයා ජංගම වත්කම් යටතේ 2021 12:31 දිනට තොගේ කියලා ඔයා රුපියල් කීයක් දාගන්න ඕනද? 20000ක් දාගන්න ඕනේ. මොකද අවුරුද්ද ඉවර වෙද්දී ඔයා ගාව රුපියල් 20000ක තොගයක් තියෙනවා. එහෙනම් ඔන්න හරිම ලේසියෙන් අපි පළවෙනි
අමතර තොරතුරු දාගත්තා. මොකද්ද කරේ? මෙතන තිබ්බේ අවසාන දිනට තොගේ. ඉස්සෙල්ලා මොකද්ද කරේ? විකුණුම් පිරිවැයෙන් එක අඩු කරා. මොකද තාම මේක විකිණිලා නැහැ. ඒත් එක්කම ඔයාට මේක විසිකන්න බෑ. ඒක ඔයාගේ ව්‍යාපාරයේ ජංගම වත්කම. ඒ නිසා මොකද කරේ? ඒක ඔයා දාගත්තා. ඔයාගේ මුල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 2021 12:31 දිනට අවසාන තොගේ එහෙම නැත්නම් දිනට තොගේ කියලා දාගන්න රුපියල් 20000ක්. ඔන්න අපි පළවෙනි ගැළපීම නැත්නම් පළවෙනි අතිරේක තොරතුරු අපි ඉවර කරගත්තා. හරි. ඊළඟට දැන් අපි අපේ දෙවෙනි අමතර තොරතුරට. අපිට මේක දීලා තියෙනවා දෙවෙනි එක 2021 12:31 දිනට ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රුපියල් 2000ක් කියලා. මේ බලන්නකෝ. මෙයා කියනවා අවුරුද්දේ අවසාන දිනටත් තාමත් ගෙවන්න තියෙනවලු ගොඩනැගිලි කුලියක් රුපියල් 2000ක. එහෙනම් මේක මොන ගැලපීමක්ද? මේක උපචිත වියදම් ගැලපීමක්. මොකද්ද පුතේ උපචිත වියදමක් කියලා කියන්නේ? මේ කාලච්ඡේදයට අදාළයි නම්. හරිද? ඒක තාම සල්ලි වලින් ගෙවලා තිබ්බත් සල්ලි වලින් ගෙවලා නැතත් මොකක්ද ඒක අපි කාලච්ඡේදයට අදාළයි නම් ඒක අපි මුල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලාභ වලා ප්‍රකාශයේ පෙන්වන්න ඕනේ මේ කාලච්ඡේදයේ වියදමක් කියලා. සරලවම කිව්වොත් සල්ලි වලින් ගෙව්වත් සල්ලි වලින් ගෙවලා නැතත් කාලච්ඡේදයට අදාළයි නම් සම්පූර්ණ ගාන අපි ප්‍රකාශනවල පෙන්වන්න ඕනේ. මේ බලන්නකො මෙයා කියනවා ගොඩනැගිලි කුලියක් තියෙනවලු රුපියල් 2000ක තාම ගෙවලා නැති. එහෙනම් ඔයා ඉස්සලාම කරන්න ඕනේ බලන්න ශේෂ පිරික්සුමට ගිහිල්ලා ශේෂ පිරික්සුමේ කීයක් ගොඩනැගිලි කුලී ගෙවලා තියෙනවද කියලා. මෙන්න තියෙනවා. මේ බලන්නකෝ. ගොඩනැගිලි කුලී රුපියල් 18000ක් දැනට ගෙවලා තියෙනවා. ඒක අපි හොයාගත්තේ කොහොමද? ශේෂ පිරික්සුමේ රුපියල් 18000ක් තියෙනවා. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ 18000 විතරක් මදි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ 18000 වෙනකොට ඔයා මේ 18000ට තව රුපියල් කීයක් එකතු කරන්න ඕනේද? තව 2000ක් එකතු කරන්න ඕනේ. මොකද 18000ක් සල්ලි වලින් ගෙව්වා රුපියල් 2000ක් තාම සල්ලි වලින් ගෙවලා නැහැ. ඒ නිසා මෙන්න මේ දෙකේම එකතුව තමා කාලච්ඡේදයේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ පෙන්눔 කරන්න ඕනේ මොන වියදමක් විදිහටද? පරිපාලන වියදමක් විදිහට. මොකද ගොඩනැගිලි කුලී කියලා කියන්නේ ව්‍යාපාරයේ එදිනෙදා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දරන වියදමක්. ඒ නිසා ගොඩනැගිලි කුලී කියන්නේ පරිපාලන වියදමක්. එහෙනම් ගොඩනැගිලි කුලී පරිපාලන වියදම් යටතේ පෙන්වන්න ඕනේ රුපියල් 20000ක්. මොකද මෙන්න මේ 18000ට 2000 එකතු වෙලා තමා සම්පූර්ණ වියදම හැදෙන්නේ. එහෙනම් බලන්නකෝ රුපියල් 20000ක් අපි දාන්න ඕනේ ලාභ වල ප්‍රකාශයේ පරිපාලන වියදම් යටතට. මොකක් කියලාද අපි දාන්න ඕනේ? ගොඩ නැගිලි කුලි දාගමු. ගොඩ නැගිලි කුලි. ගොඩ නැගිලි කුලි කීයක් දාගන්න ඕනද? සල්ලි වලින් ගෙවලා තිබ්බ පුතේ රුපියල් 18000ක්. පොල්ලක් තියලා තියෙනවා රුපියල් තව 2000ක. එහෙනම් මොකද කරන්න ඕනේ? මං රුපියල් 2000ක් දාගන්න ඕනේ. එහෙනම් සම්පූර්ණ ගොඩනැගිලි කුලී වියදම කීයක් ආවද? රුපියල් 20000ක් ආවා. මේ බලන්නකෝ. දැන් 18000ක් සල්ලි වලින් ගෙවලා 2000ක් තාම ගෙවලා නැහැ. හරි. අපි ඒක වියදමක් විදිහට දාගත්තා. හැබැයි මේ 2000 තාම ගෙවන්න තියෙනවා. එහෙනම් මොකද්ද අපි? ගෙවිය යුතු දෙයක්. එහෙනම් අපේ වගකීමක් මොන වගකීමක්ද? ඒක අපේ ජංගම වගකීමක් විදිහට දාගන්නවා. අපි මොකක් කියලා දාගන්නේ? ගෙවිය යුතු ගොඩ නැගිලි කුලී කියලා දාගමු. ගෙවිය යුතු ගොඩ නැගිලි කුලී කීයක් තියෙනවද? රුපියල් 2000ක් තියෙනවා. මොකද අර 20000න් 18000ක් ගෙවලා තිබ්බේ. ඒක මොකද ශේෂ පිරික්සුමේ දැනටම දාලා තිබ්බා. අපිට තව ගෙවන්න තියෙන්නේ රුපියල් 2000ක් විතරයි. ඒ නිසා තමයි මම මේ රුපියල් 2000 විතරක් මුල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතට දාගත්තේ. හරි. ඔන්න අපේ දෙවෙනි ගැළපීම. නැත්නම් දෙවෙනි අමතර තොරතුරත් අපි ඉවර කරගත්තා. හරි පුතේ. දැන් අපි යන් අපේ අවසාන ගැළපීමට. එහෙම නැත්නම් අපිට දීලා තියෙන තුන්වෙනි අතිරේක තොරතුරට. හරි බලන්නකෝ. එතන දීලා තියෙනවා
මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 120 බැගින් ක්ෂය කළ යුතුයි කියලා. මම මේ එන ගැළපීම් ටික වෙන වෙනම කොහොමද කරන්න කියලා හරි පැහැදිලිව channel එකේ දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක ගිහලා බලන්න පුළුවන්. හරි. දැන් බලමු මේක අපි. මේකේ දීලා තියෙනවා මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 120 බැගින් ක්ෂය කරන්න ඕනේ කියලා. ක්ෂය කියන්නේ මොකද්ද පුතේ? අපි මොකක් හරි අපි ගාව තියෙන ජංගම නොවන වත්කමක් කාලයත් එක්ක පාවිච්චි කරගෙන එද්දී ඒකේ වටිනාකම අඩු වෙනවා. ඒ වටිනාකම අඩු වෙන එකට තමයි ෂෙය කියලා කියන්නේ. එහෙනම් මොකද්ද ෂෙය කියන්නේ? ෂෙය කියන්නේ අපි බැලුවොත් ගිණුම් කරන මූලිකාංගයේ ෂෙය කියන්නේ අපිට වියදමක්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙතන මෙයා කියනවා අපි ගාව තියෙන මෝටර රථය සරල මාර්ග ක්‍රමයට 120කින් ෂෙය කරන්න ඕනේ කියලා. හරි බලමුකෝ අපි දැන්. බලන්න අපිට මෙයාලා දීලා තියෙනවා මෝටර රථ. හරි මේ බලන්නකෝ අපිට දීලා තියෙන මෝටර රථ. මෝටර රථ කීයක් දීලා තියෙනවද අපිට? ලක්ෂ 6ක මෝටර රථයක් දීලා තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ලක්ෂ 6ට අපි කොච්චරක් ක්ෂය වෙනවද කියලා බලන්න ඕනේ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? මේක ක්ෂය වෙන්නේ සරල මාර්ග ක්‍රමයට 120ක් කියලා කියනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේක වැඩි කරන්න ඕනේ 20න්. ඒක බෙදනවා කියනද? 100. බලන්න එතකොට අපිට ලක්ෂ 6ට 120ක් බලපුවාම අපිට එනවා පුතේ කීයක්ද? මෝටර ශ්‍රේණවා 1,20,000ක්. 1,20,000ක් එනවා. එහෙනම් මේ බලන්න. එහෙනම් අපි මෝටර රථ ශ්‍රය. මේ බලන්නකෝ. මෝටර රථය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි බෙදා හැරීමක්. ඒ කියන්නේ අපි ගාව තියෙන බඩු විකුණන්නනේ කියන්නේ විකීම්ස්ලා බෙදා හරින්න භාවිතා කරන මෝටර රථය වෙන්න පුළුවන් මේක. ඒ නිසා අපි කියනවා මේක බෙදා හැරීමේ විධමක් කියලා. බෙදා හැරීමේ විධමක් කියලා කියන්නේ භාණ්ඩ විකුණන්න හරි ණය ගැතියෙක් වෙනුවෙන් හරි දරන වේදම් වලට තමයි අපි බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ. එහෙනම් මේ මෝටර රථේ භාවිතා කරන වෙද්දී අපි අපේ හදපු භාණ්ඩ විකුණන්න වෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද අපි කරන්නේ? මෝටර රථ ෂෙප් දාගමු බෙදා හැරීමේ වියදමක් විදියට. මෝටර රථ ෂෙප් දාගමු. මෝටර රථ ෂෙප්. හරි අපිට කීයක් ආවද? මෝටර ෂෙප් අපිට ආවා 1,20,000ක්. අපි කොහොමද 1,20,000 හොයාගත්තේ? 1,20,000 අපි හොයාගත්තේ මෙන්න මේ ලක්ෂ 6ට 120ක් බැලුවා. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද පුතේ කරන්න ඕනේ? ඔයා හොඳට මේ ගාන කියවලා බලන්න මේ ගානේ මොකක් හරි මෝටර රථ වලට අදාළ සමුච්චිත ශ්‍රයක් දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතන්නකෝ මේ මෝටර රථය කලින් ගත්ත එකක් කියලා. ඒ කියන්නේ දැන් අපි මේ ගාන හදන්නේ 2021 ඉඳලා 2021 12:31 අවුරුද්දරනේ. සාමාන්‍යයෙන් මේ මෝටර රථේ ඊට කලින් අවුරුදු වල අරගෙන එව්ව ෂෙය කළා ඒ ෂෙය වල එකතුවක්. දැන් සමුච්චිත කියන්නේ එකතුවනේ. ඒ කියන්නේ ඒ ෂෙය වල එකතුවක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට මේ ගානේ එහෙම සමුච්චිත ෂෙයක් දීලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ මෝටර රථේ අරගෙන තියෙන්නේ මෙයා මේ අවුරුද්දේ ආරම්භක දිනට. ඒ කියන්නේ 2021 12:31 දිනට තමයි මෙයා මේ මෝටර රථය අරගෙන ඇත්තේ. එහෙනම් අවුරුද්දේ පළවෙනියට ගත්තා නම් මේකේ සමුච්චිතයක් තියෙන විදියක් නැහැනේ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? මේකේ ආරම්භක සමුච්චිතය කියලා එකක් එහෙම නැහැ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේවා? මෙන්න මෙතන අපේ ජංගම නොවන වත්කම් වල ඔයා දාගන්න ඕනේ මොකද්ද? මෝටර රථ කියලා දාගෙන කීයක් තිබ්බද පිරිවැය? අපි දැක්ක පිරිවැය තිබ්බ පුතේ ලක්ෂ 6ක පිරිවැයක් තිබ්බා. ආරම්භක සමුච්චිතයක් මේක තිබ්බද? ආරම්භක සමුච්චිතයක් මේක තිබ්බද? නෑ. ආරම්භක සමුච්චිතයක් මේක තිබ්බේ නෑ. අපිට ආවා මෙන්න මේ අවුරුද්දේ ෂෙය ප්‍රමාණය. එහෙනම් මේ අවුරුද්දේ ෂෙය ප්‍රමාණය තමයි අපි 1,20,000 කියලා දාගන්නේ. ඊට පස්සේ අපි කොහොමද ධාරණගේ හොයාගත්තේ? ධාරණගේ හොයාගන්න පුතේ පිරිවැයෙන් සමුච්චිතය අඩු කරනවා. ඒ කියන්නේ ලක්ෂ 6න් 1,20,000ක් අඩු කරපුවාම 4,80,000ක් එනවා. ඔන්න ධාරණගේ දාගත්තා. හරි අමාරුයිද? නෑ ලේසි. හරි මොකද්ද අපි කරේ? ෂෙය ගැලපීමේදී අපි ඉස්සෙල්ලාම කරා ෂෙය වියදම අපි හොයාගත්තා. ෂෙය වියදම කොහොමද හොයාගත්තේ? මෝටර රථවල පිරිවැයට 120ක් ෂෙය කරන්න කිව්වා. මෝටර රථවල පිරිවැය කීයක් තිබ්බද පුතේ? මෝටර රථවල පිරිවැය තිබ්බා ලක්ෂ 6ක්. ඒකට 120ක් ෂෙය කරා. කීයක් ආවද? 1,20,000ක් ආවා. ඒක අපි දාගත්ත මොන විධමක් යටතේද? බෙදා හැරීමේ විධමක් යටතේ. මොකද්ද පුතේ බෙදා හැරීමේ විධමක් කියලා කියන්නේ? බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ භාණ්ඩ විකුණන්න හරි
ණය ගැතියෙක් වෙනුවෙන් හරි දරන වියදමක්නේ. ඒ නිසා මේ මෝටරත අපි හිතමුකෝ මේක බෙදා හරින්න පාවිච්චි කරපු එකක් කියලා. ඒ නිසා මොකද කරේ මම? ඒ මෝටරත ඡේදාගත්තා බෙදා හැරීමේ වියදම් යටතට ඒත් එක්කම අපි දැන් මෝටරතේ කියන්නේ ජංගම නොනවත්කමක්නේ. ජංගම නොනවත්කම කොහෙද පෙන්වන්නේ අපි? ජංගම නොනවත්කම පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙනම් මොකද කරේ මම? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිරිවැය සමුච්චිත ධාරණගයත් මේ තියෙන විදිහටම ඔන්න දාගත්තා. දැන් අපි මේ ගානේ අමාරුම කොටස් ටික කරලා ඉවරයි. ඒ කියන්නේ අමාරුම කොටස් ටික කියලා කියන්නේ මේ අමතර තොරතුරු ටික තමයි අපිට මේ අමාරු විදිහට දීලා තියෙන්නේ. අනිත් ටික අපිට තියෙන්නේ නිකන් ස්තැම් පිරීමක් වගේ. ඔයාලට මේ ආකෘතිය හොඳට පුළුවන් නම් ආකෘතිය ඔයා එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් අනිත් ටික පිළිවෙලට දාගෙන යන්න. අපි දැන් බලමු කොහොමද අනිත් ටික පිළිවෙලට දාන් ගිහිල්ලා ශුද්ධ ලාභය මූල්‍ය තත්වයට මාරු කරලා මේකේ තියෙන හිමිකම් සහ වගකීම් කොහොමද මුළු වත්කම් වලට සමාන වෙන්නේ කියලා බලා ගන්න. හරි අපි යන්කෝ අපි දැන් කරේ මෙන්න මේ අමතර තොරතුරු ටික අපි කතා කරලා ඉවරයි. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේකේ තියෙන අනිකුත් තොරතුරු ටික කොහොමද ප්‍රකාශන වලට දාගන්නේ කියලා. බලන්නකෝ. ඔයා කරන්න ඕනේ ඔයා ගන්න තොරතුරු මෙම හරි ටික් එකක් දාගන්න. එතකොට උඩට පැටලෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම බලන්නකෝ. මෙතන තිබ්බ විකුණුම්. විකුණුම් කීයක් තියෙනවද? ලක්ෂ 8ක විකුණුම් තිබ්බා. එහෙනම් අපි විකුණුම් දාගන්නේ කොහෙටද? අපි දැන් විකුණුම් දාගන්න ඕනේ මෙන්න මේ තියෙන ලාභ හෝ අලාභ ප්‍රකාශයට මම මේ තුන්වෙනි තීරුවෙන් දාගන්නවා ලක්ෂ 8ක ඔන්න මම විකුණුම් දාගත්තා. ඔන්න පළවෙනි එක ගත්තා. හරි. ඊට පස්සේ ගැනුම් තියෙනවා. ගැනුම් කීයක් තියෙනවද? අපිට ගැනුම් තියෙනවා 3,75,000. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? ගැනුම් වලට දාගන්නවා. කීයද ගිහිල්ලා 3,75,000 කොන්න මම ගැනුම් වලට දාගත්තා. ඒකත් හරි. ඊට පස්සේ ඉඩම් හා ගොඩනැගිලි. බලන්නකෝ ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට අපිට කීයක් දීලා තියෙනවද? ලක්ෂ 5ක් දීලා තියෙනවා. එහෙනම් ඔන්න ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ මොකද්ද පුතේ? ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ ජංගම නොවනවත්කම. එහෙනම් මම දාගන්නවා ඉඩම් හා ගොඩනැගිලි. කීයක් තියෙනවද? ඉඩම් හා ගොඩනැගිලි කීයක් තිබ්බද පුතේ? ඉඩම් හා ගොඩනැගිලි තිබ්බ ලක්ෂ 5ක් තිබ්බා. එහෙනම් මම කීයක් දාගන්නද මෙතෙන්ද? ලක්ෂ 5ක් ඔන්න දාගත්තා. එතකොට ඒ වගේ සමුච්චිතය ධාරණගයයි. ඉඩම් ෂේ වෙන්නේ නැහනේ. ඒ නිසා ඒකට සමුච්චිතයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ධාරණගීතය සමුච්චිතයක් නැහැ කියලා කියන්නේ මොකද්ද පුතේ? එතකොට මේකෙදි අපි දන්නවා සමුච්චිතයක් නැහැනේ මේකේ. එතකොට මොකද මම කරන්නේ? මේකේ ධාරණගය වෙන්නේ මේ ලක්ෂ 5ම තමයි. මොකද සමුච්චිතයේ බිඳුවයි. එතකොට පිරිවැයෙන් අඩු වුණාම සමුච්චිතය එන්නේ මේ ලක්ෂ 5ම තමයි. හරිනේ? හරි. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ අපි මෝටරත කලින් දාගත්තා ණය ගැතියෝ. ණය ගැති කියන්නේ මොකද්ද පුතේ? ණය ගැති කියන්නේ අපිට ජංගම වත්කම. ඒ නිසා මොකද අපි කරන්නේ? ණය ගැතියෝ දාගන්න. මෙතනින් අපි මොකද්ද? ණය ගැතියෝ අපේ ජංගම වත්කමක් විදියට. ණය ගැතියෝ කිය තිබ්බද? ණය ගැතියෝ තිබ්බ අපිට රුපියල් 9000 දාගමු. ණය ගැතියෝ තිබ්බ අපිට කියද්ද? රුපියල් ඔන්න 9000ක් තිබ්බා. ණය ගැතියෝ 9000කුත් තිබ්බා. ඊට පස්සේ තිබ්බ අපිට මොකක්ද ආය ණය හිමියෝ. හරි බලන්න ණය හිමියෝ තිබ්බා. ණය හිමියෝ කීයක් ඉන්නවද? 15000ක් ඉන්නවා. ඔයා දන්නවා ණය හිමියෝ කියන්නේ මොකක්ද අපේ? ණය හිමියෝ කියන්නේ අපේ ජංගම වගකීමක්. අපි එකකින් දාගන්න මොකද්ද? ණය හිමියෝ. 15000ක් දාගන්න. ඔන්න ණය හිමියෝ දාගත්තේ කීයද? ණය හිමියෝ අපි ඔන්න ලක්ෂ 15ක් 15000ක් අපි මොකද කරේ? ණය හිමියෝ ලක්ෂ 15ක් අපි දාගත්තා. ඊට පස්සේ හරි ඒ වගේම ගොඩනැගිලි කුලි. මේ බලන්නකෝ ගොඩනැගිලි කුලි අපි කලින් දාගත්තා. අර ගෙවිය යුතු ගොඩනැගිලි කුලියක් තිබ්බේ. ඒකට අපි ඒක දාගත්තා. ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ මොකද්ද පුතේ? ලද වට්ටම් කියන්නේ අපිට රුපියල් 5000ක වෙනත් ආදායමක්. ඒ නිසා මොකද අපි කරන්න ඕනේ? ලද වට්ටම් කියන්නේ අපේ වෙනත් ආදායම් වලට අපි දාගන්නවා ලද වට්ටම් කියලා. ලද වට්ටම් කීයක් තිබ්බද? ලද වට්ටම් තිබ්බ අපිට ලද වට්ටම් 5000ක් තිබ්බා. ලද වට්ටම් 5000 තමයි ඉතින් දාගන්න. ලද වට්ටම් ඔන්න 5000ක් තිබ්බා. ඊළඟේ බලමු. ඊළඟේ තියෙනවා අපිට දුන් වට්ටම්. මේ දුන් වට්ටම්. දුන් වට්ටමක් කියන්නේ මොකද්ද පුතේ? දුන් වට්ටම් කියලා කියන්නේ ණය ගැතියන් වෙනුවෙන් දරන වියදමක්. දුන් වට්ටම් කියන්නේ ණය ගැතියන් වෙනුවෙන් දරන වියදමක් නම් ණය හරි අපිට දුන් වට්ටම් තියෙන්නේ. ඒතර දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. මොකද ඒක ණය ගැතියන් වෙනුවෙන් දරන වියදමක් නිසා රුපියල් 2000ක් තියෙන දුන් වට්ටම් අපි දැන් දාගමු බෙදා හැරීමේ වියදම යටතට දුන් වට්ටම් තියෙන රුපියල් 2000ක්.
ඔන්න දුන්නට්ටම් දෙකක් දාගත්තා. මම ආයෙ කියන්නම් දුන්නට්ටම් කියලා කියන්නේ බෙදා හැරීම වියදමක්. මොකද දුන්නට්ටම් කියන්නේ ණය ගැතියන් වෙනුවෙන් දරන වියදම්. එතකොට අපි විකිණීම සඳහා හෝ ණය ගැතියන් වෙනුවෙන් දරන වියදම් වලට තමයි බෙදා හැරීම වියදම් කියලා කියන්නේ. හරි? හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ බලන්නකෝ විකුණුම් සේවක වේතන. ඒතර බලන්නකෝ ඒක දැන් ඔයාලට තේරෙනවා. විකුණුම් සේවක වේතන කියලා කියන්නේ විකුණුම් සේවකයෝ ඉන්නේ විකුණන්නනේ. එතකොට විකුණුම් වෙනුවෙන් දරන වියදමුත් අපි දානවා මොකද විකුණුම් සේවක වේතන කියලා රුපියල් 8000ක් දාගන්නවා බෙදා හැරීම වියදම යටතට විකුණුම් සේවක වේතන කියලා. විකුණුම් සේවක වේතන. කිය තිබ්බද? 8000ක් තිබ්බා. ඔන්න විකුණුම් සේවක වේතන අපි 8000ක් දාගත්තා. ආයෙ මොකක්ද තියෙන්නේ? බැංකු ගාස්තු තියෙනවා. බැංකු ගාස්තුව හදන්නවා ඒක මුල්‍ය වියදමක්. මම මේකේ මුල්‍ය සහ වෙනත් දෙකම එකට රන් තියෙන්නේ. ඒ නිසා මම මේක මුල්‍ය වියදමකට දාගන්නවා බැංකු ගාස්තු කියලා 1500ක්. බැංකු ගාස්තු තියෙනවා කියද්ද 1500ක් ඔන්න බැංකු ගාස්තු අපිට තියෙනවා 1500ක් ඔන්න බැංකු ගාස්තු. ඒත් එක්ක අපිට තියෙනවා මොකද්ද? විදුලි ගාස්තු තියෙනවා අපේ කීයද? විදුලි ගාස්තු 2500ක්. විදුලි කියන්නේ මොකද්ද පුතේ? විදුලි කියන්නේ සාමාන්‍ය අපි පරිපාලනය කරන්න යන්නේ. ඒ කියන්නේ දිනදා වියදම් තමයි පරිපාලන වියදම් කියලා කියන්නේ. ආයෙත් විදුලි ගාස්තු වෙනවා කීයද? 1500ක්. බලන්න විදුලි ගාස්තු වෙනවා කීයද? විදුලි ගාස්තු වෙනවා 2500ක්. හරි. විදුලි ගාස්තු දානවා අපි කීයද? විදුලි ගාස්තු කියලා 2500ක්. අන්න විදුලි ගාස්තු 2500කුත් අපි දාගත්තා. ඊට පස්සේ ඊට පස්සේ මේ බලන්න 100% බැංකු ණය තියෙනවා. මේ බලන්නකෝ අපිට මේක අරගත්ත දවසක් නම් දීලා නැහැ. අපිට දීලා තියෙනවා සාමාන්‍යයෙන් 100% බැංකු ණය කියලා. එහෙනම් අපි දන්නවා බැංකු ණය කියන්නේ මොකද්ද? බැංකු ණය කියන්නේ අපිට ජංගම නොවන වගකීමක්. හරි? බැංකු ණය කියලා කියන්නේ අපි ජංගම නොවන වගකීමක්. එහෙනම් බැංකු ණයටදී අපි මේ ජංගම නොවන වගකීමකට අපි දාගන්නවා බැංකු ණය කියද්ද? බැංකු ණය තිබ්බ ප්‍රමාණය දාගමු. බැංකු ණය. කියා තිබ්බද? රුපියල් ලක්ෂයක බැංකු ණය තිබ්බා. මේ දෙන්නේ රුපියල් ලක්ෂයක ඔන්න බැංකු ණය තියෙන අපි කියත් දැන් රුපියල් ලක්ෂයක බැංකු ණය තිබ්බා. හරි බැංකු ණය දාගත්තට පස්සේ ඒත් එක්කම බලන්න පුතේ දැන් මේක අපිට තියලා තියෙනවා බැංකු ණය කීයද 10%ක බැංකු ණය කියලා තමයි දීලා තියෙන්නේ. මේ බලන්නකෝ. ඒ කියන්නේ දැන් බැංකු ණය ලක්ෂයක් තියෙනවා. ඕකට 10%ක්. ඒ කියන්නේ මේ ලක්ෂයට 10%ක් කියන්නේ රුපියල් 10000ක බැංකු ණය පොලියක් අපිට තියෙනවා. ඔයා බලන්න මෙන්න මේ ශේෂ පිරික්සුම ඇතුලේ ගෙවූ බැංකු ණය පොලි කියලා කීයක්වත් දීලා තියෙනවද? නැහැ. ගෙවූ ණය බැංකු ණය පොලි කියලා කීයක්වත් දීලා නැහැ. ඒ කියන්නේ අපි මේ ගත්ත බැංකු ණයට අදාළ රුපියල් 10000ක බැංකු ණය පොලිය තව වෙනකන් අපි කීයක්වත් ගෙවලා නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සල්ලි වලින් ගෙව්වත් නැතත් ඒක අපේ කාලච්ඡේදයේ වියදමක් නම් අපි අනිවාර්යයෙන් මේක ප්‍රකාශන වල පෙන්වන්න ඕනේ. ඒ නිසා මොකද අපි කරන්න ඕනේ? මෙතන බැංකු ගාස්තු කියලා අපි ඒක බැංකු පොලි කියලා අපි ඒක පෙන්වන්න ඕනේ. බැංකු ණය පොලි කීයක් තියෙනවද? රුපියල් 10000ක බැංකු ණය පොලියක් අපේ තියෙනවා. ඒක තාම අපි ගෙවලා නැහැ. ඒක මොකක්ද අපි නා? ගෙවිය යුතු බැංකු ණය පොලි. කීයද? රුපියල් 10000ක් විතර අපේ තියෙනවා ගෙවිය යුතු බැංකු ණය පොලි කීයක් තියෙනවද? 10000ක් තියෙනවා. මම මේ මොකද කරේ? බැංකු ණය තිබ්බ 10%ක් ලක්ෂයක. එතකොට මේ ලක්ෂයට 10%ක් පොලියක් හැදෙනවා. අපි තාම පොලිය ගෙවලත් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? සල්ලි වලින් ගෙවුවත් නැතත් පොලියම තමයි. ඒ නිසා මොකද කරේ මං මුල්ලි වෙදෙන්නට බැංකු ණය පොලි දාගත්තා රුපියල් 10000ක්. තාම සල්ලි වලින් ගෙවලා නැති නිසා මං ඒක ජංගම වගකීම යටතේ ඒක මං දාගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රාග්ධනය. මේ බලන්නකෝ ප්‍රාග්ධනය තියෙනවා 2021 1ට. ඒ කියන්නේ මේ 624000ක් තියෙන්නේ ආරම්භක ආරම්භක ප්‍රාග්ධනය. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ආරම්භක ප්‍රාග්ධනය. මේ තියෙන්නේ. මම මෙතන දාගන්නවා 624000ක් දාගත්ත ඔන්න ආරම්භක ප්‍රාග්ධනය විදියට. ඊට පස්සේ තියෙනවා මේකේ මොකද්ද? ගෙනීමේ කුලි. මේ බලන්නකෝ. ගෙනීමේ කුලි කියන්නේ කොහොමද එකක්ද? ගෙනීමේ කුලි කියලා කියන්නේ පුතේ විකුණුම් පිරිවැයට එන එකක්. හරි? ගෙනීමේ කුලි කියන රුපියල් 10000ක් තියෙනවා. ගෙනීමේ කුලි රුපියල් 10000 මන් දාගන්නවා. මෙන්න මේ විකුණුම් පිරිවැයට රුපියල් 10000ක් මන් දාගන්නවා මොකද්ද කියලාද? ගෙනීමේ කුලි කියලා. හරි? ඔන්න ඒකත් දාගත්තා.
එකත් හරි. ඊට පස්සේ මොකද තියෙන්නේ මේ බලන්න. ආරම්භක තොගේ තියෙනවා අපිට. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ පටන් ගද්දිම ඒ 2021 එකයි එකට තොගේ තිබිලා තියෙන රුපියල් 15000ක තොගයක් තිබිලා තියෙනවා. ඒකත් මම කොහෙටද දාගන්නේ? ආරම්භක තොගයක් විකුණුම් පිරිවැටෙන එකක්. ඒක මම දාගන්න කොහෙන්ද 15000ක්. ඔන්න ආරම්භක තොගේ විදිහට මම 15000ක් ඔන්න දාගත්තා. ඒතොර ඒකත් හරි. අපිට අවසාන දීලා තියෙනවා මුදල් ශේෂය රුපියල් 3000ක් කියලා දීලා තියෙන මුදල් ශේෂය. දැන් මම මොකද කරන්න ඕනේ? ඒක මුදල් ශේෂය. මුදල් ශේෂය කියන්නේ මොකද්ද පුතේ? මුදල් ශේෂය කියලා කියන්නේ අපේ වත්කම, ජංගම වත්කම. ඒ නිසා මම මෙතන දාගන්නවා මුදල් කියලා. කීයක් තිබිලා තියෙනවද? රුපියල් 3000ක මුදල් ශේෂයක් තිබිලා තියෙනවා. හරි. ඔන්න මම ඒකත් දාගත්තා. අවසාන තුනට දාගත්තා. දැන් අපිට තියෙන මොකද්ද? සාමාන්‍ය විතර ගාන එකතු කිරීම සහ අඩු කිරීම ටික කරන්න තමයි දැන් තියෙන්නේ. හරි. දැන් අපි එකතු කිරීම සහ අඩු කිරීම ටික කරලා ගාන බැලන්ස් කරමු. හරි පුතේ මම වීඩියෝ එක දිග්ගැසෙන නිසා එකතු කිරීම සහ අඩු කිරීම ටික මම මේකෙදි ස්ක්‍රීන් එක රෙකෝඩ් එක ඔෆ් කරලා එතකොට බලා ගන්න පුළුවන් විකුණුම ලක්ෂ 8ක් තිබ්බා. එතකොට විකුණුම් පිරිවැටට ආපුවාම ආරම්භක තොගේ 15000යි. ඒකට අපි ගැනුම් සහ ගෙනීමේ කුලී 3,85,000 එකතු කරලා ලක්ෂ 4යි. ලක්ෂ 4න් අපි 20000ක් අඩු කරපුවාන් පස්සේ 3,80,000ක් ආවා විකුණුම් පිරිවැය. මෙන්න මේක MC ගෝල් දිහාන ගොඩක් වැදගත්. විකුණුම් පිරිවැය කොහොමද ගත්තේ අපි? මෙතන තිබ්බ ආරම්භක තොගයට ගැනුම් ගෙනීමේ කුලී එකතු කරලා අවසාන තොගේ අඩු කරලා පස්සේ අපිට විකුණුම් පිරිවැය ආවා. ඊට කලින් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙතන විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල තොගේ පිරිවැය. ඒක අපි හොයන්නේ කොහොමද? ආරම්භක තොගයට ගැනුම් සහ ගෙනීමේ කුලී එකතු කරනවා. එතකොට ඒ කියන්නේ අපි විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය. ඒකින් අපි අඩු කරන් පස්සේ නොවිකුණුණු තොගේ ඒක නැත්නම් අවසාන ඉතුරු තොගේ අපිට විකුණුම් පිරිවැය එනවා. විකුණුම් පිරිවැයෙන් අපි විකුණුම් අඩු කරනවා. විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරන පස්සේ අපිට එනවා ලාභය 4,20,000ක්. ඒකට අපි වෙනත් ආදායම් ටික එකතු කරලා අපිට තියෙන වෙනත් වියදම්, බෙදාහැරීම් වියදම්, පරිපාලන වියදම්, මුල්‍ය සහ වෙනත් වියදම් අඩු කරලා පස්සේ අපිට ශුද්ධ ලාභය එනවා අපිට කීයද? 2,61,000ක ශුද්ධ ලාභයක් එනවා. ඔයා මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ශුද්ධ ලාභය ඔයා අරයි යන්න ඕනේ. මෙන්න මේ හිමිකම් සහ වගකීම් කියන තැන ආරම්භක ප්‍රාග්ධනට යටි ශුද්ධ ලාභයක් ආපු නිසා මේ ශුද්ධ ලාභය අපි එකතු කිරීමක් විදියට. ඊට පස්සේ අපි කලින් දාගත්ත ජංගම නොවනවත්කම් වල එකතුවයි ජංගම වත්කම් වල එකතුව ගත්ත අපිට 10,12,000ක් වෙනවා මුළු වත්කම් වල එකතුව. ඒත් එක්කම බලා ගන්න පුළුවන් අපිට අපි දැම්ම ආරම්භක ප්‍රාග්ධනට ලාභ එකතු කරවුවම පස්සේ අපිට තියෙන ජංගම නොවන වගකීම් ටිකයි ජංගම වගකීම් ටික එකතු කරන් පස්සේ මුළු වගකීම් සහ හිමිකම් කොටසත් අපිට එනවා 10,12,000ක් විදියට. මෙන්න මෙහෙම තමයි මේ ගාන ඊටාම හරිම ලේසියෙන් සහ පහසුවෙන් හදාගන්නේ.